Hi guys, welcome back to my YouTube channel. අදත් මම ඔන්න අලුත් රෙසිපි එකකින් තමයි ආවේ. මගේ බබාට දෙන්න තවත් oats රෙසිපි එකක් තමයි මේ. මේ oats එක තමයි මම use කරන්නේ. මේ මම බබාට දෙන formula එක මේකට ඕනි වෙනවා. ඊට අමතරව රටයින්දි මම මේක තමයි ගත්තේ. ඊට පස්සේ ඕනි වෙනවා yogurt එකක්. මම බබාට Highland yogurt එක දෙනවා. මේක yogurt එකනොත් පොඩි ප්‍රමාණයක් තමයි apple ගෙඩියක් ඕනි වෙනවා. කෙසෙල් ඕනි වෙනවා. මේ ටික තමයි මේ කෑම එක හදන්න ඕනි වෙන්නේ. අපි මුලින්ම oats දාගන්නවා එයාගේ කෑම එක හදන pan එකට. එයාට අවශ්‍ය ප්‍රමාණයට මම දාගන්නවා. ඔයාලගේ බබාට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේක හදාගන්න අපිට formula ඕනි වෙනවා. මම formula අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන දාගන්නවා. මේ formula එක තමයි මම use කරන්නේ. බබාට දෙන්නම මේ formula එකේ ඉන්න ඒක තමයි මම බබාට දෙන්නේ. මොකද ටිකක් දාලා ඔයාලේ ප්‍රමාණය දන්නවනේ ඒ විදිහට දාගන්න. අපිට මේක රස කරගන්න මුලින්ම ඕනි රටෙන්දි මේ චූටියට කපා ගන්න. මේ රටෙන්දි එක තමයි මම ගත්තේ. ඒක පුච්චිටියේ තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. ඒකේ ඇට අයින් කරපු රටෙන්දි එකක්. මම ඒක ඉඳ තමයි ඒක ගත්තේ. ඒක හොඳයි කියලා හිතනවා. චූටියට මේ වගේ මුලින්ම කපා ගන්නවා. ඊට පස්සේ ඇපල් ගෙඩියත් පොඩියට කපා ගන්න ඕනේ. බබා තාම චූටිනේ. එයාට කන්න පුළුවන් ප්‍රමාණයට කපා ගන්න ඕනේ. මම චූටි කෑලි තමයි කපා ගන්නෙ. ඊට පස්සේ මම මේ විදිහට රටයින්දි කොළ ඇපල් තමයි මම ගත්තේ වරට කියන්න බැරි වුණා. මේ භාජනයට දාගන්න. මේක වොයිස් කරනලා බබා චුට්ටක් කෑ ගහනවා. ඒක ගණන් ගන්නපා. දැන් අපි oats ටික ලිපේ තියන්න කලින් මම ඒකට රටෙන්දි ඇපලුයි ඇඩ් කරගන්නවා. ඊට පස්සේ තව යෝගට් ඇඩ් කරගන්නවා. යෝගට් මෙන්න වගේ පොඩි ප්‍රමාණයක් තමයි දාගන්නේ. එතකොට රසයි. දැන් අපි pan එක ලිපේ තියලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන මේක විනාඩි 4ක් විතර තඹ ගන්නවා. මොකද ඇපලුයි රටෙන්දි ටිකක් තැම්බෙනවා. මේ විනාඩි 4කට විතර පස්සේ ගයිස් මෙතෙන්දි රස්නෙට කැමරා එකට පේන්නේ නැතුව යන එකට සෝරි. මේ තියෙන පදම දැන් අන්තිමට අර මම අරන් තියාගත්ත කෙසෙල් ගෙඩිය මේ විදිහට සුද්ධ කරලා දෙපැත්තම කපා ගන්නවා. බබාට දැන් ඉඳන් මම හැමදාම දෙපැත්ත කපා ගන්නවා. කපාගෙන මේ විදිහට තමයි මම කපන්නේ. පොඩි කෑලි කපා ගන්න ඕනේ ඉඳන් චූටියට හීන්ව මම කපා ගන්නවා. ඊට පස්සේ මම බබාට කෑම දෙන භාජනයට මම අර හදාගත්ත oats එක මෙහෙම දාගෙන කෙසෙලුත් ඇඩ් කරගන්නවා. මේ ඔක්කොම ඇඩ් කරගෙන හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරලා මෙහෙම රසයි. මේ තියෙන මම හදාගත්ත කෑම එක මගේ චූටි පැටියට දෙන්න. එයා මේක ආසාවෙන් කන හින්දා තමයි මම ඔයාලටත් කියන්නේ. මේ බලන්න එයා කනවා. එයා හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ එන්නම්. ඔයාලගේ බබාලටත් මෙහෙම දීලා බලන්නකෝ. එයාලත් ආසාවෙන් කයි. අලුත් වීඩියෝ එකකින් එනකන් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් අලුත් රෙසිපි එකකින් මම ඔයාලා ගාවට එන්නම්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. බයි.